ඔයාලගේ ගෙවත්තෙත් හරිම ආසාවෙන් වවපු එළවලු පළතුරු මල් පැලවල කොළ කාපු කඳ විදපු පණුරෑනක් නිසා ඔයත් කලකිරිලාද ඉන්නේ? එහෙම නැත්නම් හැමදාම හදන පැලේට ලෙඩ ඇවිල්ලා මැරිලා යනවද? කඩේ තියෙන විස රසායනික ඉසින්නත් බයයිනේ නේද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්මයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම වසවිසක් නැතුව ස්වභාවික දේවල් වලින් ඔයාලගේ පැලෑටි ආරක්ෂා කරගන්න පුළුවන් රහස් ක්‍රම 3ක් ගැන. මේ ක්‍රම නිසා ඔයාලගේ ගෙවත්ත සුරක්ෂිත වෙනවා වගේම පරිසරයට හානි වෙන්නෙත් නැහැ. වීඩියෝ එක අවසන් වෙනකම් බලන් ඉන්නකෝ. ඔයාලගේ ගෙවත්ත වෙනදටත් වඩා ශාස්ත්‍රීය කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. පළවෙනිම ක්‍රමය තමයි මද රස්නේ වතුර ලීටර් 1කට කොහොඹ තෙල් එහෙම නැත්නම් නීම් ඔයිල් වලින් මිලිලීටර් 5කුයි සබන් ද්‍රාවණයෙන් බිංදු කීපයකුයි දාලා හදාගන්න මිශ්‍රණය. මේ තෙල් එක කඩේකට ගිහින් ගන්නකොට කොහොඹ තෙල් මාගෝස ඔයිල් කියලා බෝතලයකුත් එනවා. එහෙම නැත්නම් නීම් ඔයිල් කියලා එකකුත් එනවා. මේ දෙකේ රසායනික සංයුතියේ පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. කොහොඹ තෙල් එක විදිහට එන්නේ කොහොඹට මිරිකලා තම්බලා ගන්න තෙල් එකක්. සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් කොහොඹ ඔයිල් එක එහෙම නැත්නම් ওই මාගෝස ඔයිල් එක කියලා එන්නේ ඒක. එතකොට නීම් ඔයිල් එක විදිහට එන්නේ කොහොඹ ඇටවල මදෙන් ගන්න මේ කෝල් ප්‍රෙස් ක්‍රමයට. ඒකට සීතල ක්‍රමය කියලාත් කියනවා. ඒ විදිහට මිරිකලා ගන්න පිරිසිදු තෙල් එකක් තමයි ඔය නීම් ඔයිල් එක විදිහට එන්නේ. මේ දෙකෙන් ගොඩක්ම හොඳ නීම් ඔයිල් එක. මම මේ මිශ්‍රණය හදා ගන්නකොට මද උණුසුම් ජලය ගත්තේ. මේක ඔයිල් එකක් හින්දා සීතල ජලය දිය වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා තමයි මද උණුසුම් ජලය ගත්තේ. ඒකට කොහොඹ තෙල් වලින් මිලිලීටර් 5ක් දාලා සබන් දියරේ ගත්තේ. සිලින්ඩරයකට තමයි සබන් වතුර ගත්තේ. ඒ සබන් වතුරෙන් බිංදු කිහිපයක් දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේක කීප වතාවක්ම හොඳට හොලවලා මිශ්‍ර කරගන්න ඕනේ. මේ හදාගත්ත මිශ්‍රණය ස්ප්‍රේ බොටල් එකකට 5න් එකක වගේ ප්‍රමාණයකට දාලා ඉතුරු ටික වතුරෙන් පුරව ගන්න ඕනේ. ඒ කරලා තමයි අපි ශාක වලට ඇප්ලයි කරගන්න ඕනේ. මේ ක්‍රමය මගින් පත්‍රවල යුෂ උරා බොන කෘමීන් ඒ කියන්නේ මයිටාවන් පැලමැක්කන් සුදු මැස්සන් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම කොළ කල දලඹුවන් පණුවන් වගේ සත්තු පාලනය කරගන්නත් පුළුවන්. මේ නීම් ඔයිල් වල තියෙන ප්‍රබල වගේම වැදගත්ම සංයෝගය තමයි ඇසඩරැක්ටින්. ඒ මගින් කෘමීන්ගෙන් ආහාර ගැනීම වළක්වනවා. ඒ වගේම වර්ධනයට බාධා කරනවා. ප්‍රජනන ශක්තිය හීන කරන්න පුළුවන්. ඒක නිසා කෘමීන් දලඹුවන් පණුවන් වගේ සත්තු මේ මගින් පාලනය වෙනවා. ඒ වගේම දිලීර රෝග පාලනයටත් මේක හොඳ ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි කුරුඳු කොළ ග්‍රෑම් 100ක් අරගෙන ඒවා කුඩා කෑලි වලට කපලා භාජනයකට දාලා ඒකට වතුර ලීටර් 1ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මද ගින්න විනාඩි 15ක් 20ක් විතර හොඳින් නටව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ වතුර එක දුඹුරු පාටට වගේ හැරිලා එනකොට ලිපෙන් බාලා සිහින් රෙදි කැබැල්ලක් එහෙම නැත්නම් පෙරණයක් හරි අරගෙන ඒ වතුර ටික පෙරා ගන්න ඕනේ. පෙරාගෙන නිවෙන්න ටික වෙලාවක් තියලා තියන්න ඕනේ. එහෙම නැත්නම් නිවෙන්න තියලා පස්සේ පෙරා ගන්නත් පුළුවන්. ඊට පස්සේ පෙරාගත්ත වතුරයකට සබන් වතුර බිංදු 3-4ක් සිලින්ඩරයකින් වගේ එකතු කරගත්තා නම් හරි. ස්ප්‍රේ බොටල් එකකට පුරව ගන්නකොට මේ මිශ්‍රණයෙන් භාගයකුයි වතුර භාගයකුයි යන්න පුරව ගන්න ඕනේ. ඔයාලා හිතනවා ඇති ඇයි මේ හැම මිශ්‍රණයකටම සබන් එකතු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් සබන් එකතු කරන්නේ ස්ප්‍රේ කරාම කොළවල හොඳින් ද්‍රාවණය ඇලිලා තියාගන්න ඕනේ හින්දා. මේ ක්‍රමය ශාක දිලීර රෝග වලින් පාලනය කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක්. සාමාන්‍යයෙන් ඔය කුඩු දිලීර, පාමුල් කුණු වීම, එතකොට බීජ පැල මැලවීම වගේ රෝග හැම මේ අතිසාර්ථකව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම කුඩිත්තන්, කුහුඹුවන්, මකුණන්, සුදු මැස්සන් වගේ කෘමීන් වළක්වා ගන්නත් පුළුවන්. බැක්ටීරියා ආසාදන වලින් ශාක ආරක්ෂා කරගන්නත් පුළුවන් මේ ක්‍රමෙන්. ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දියර වර්ග දැන් අපි හදාගත්ත ස්ප්‍රේ වර්ග හිරු එළිය අධිකව තියෙන වෙලාවල් වලට ස්ප්‍රේ කරන්න එපා. එතකොට කොළ පිච්චෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට එක සැරයක් වගේ උදේ හරි හවස් කාලේ හරි ස්ප්‍රේ කරාම හොඳටම ඇති. අපේ තුන්වෙනි ක්‍රමයට ඕන වෙන්නේ වතුර ලීටර් 1යි බේකින් සෝඩා එහෙම නැත්නම් ආප්ප සෝඩා තේ හැඳි 2ක්. මේ බේකින් පවුඩර් නෙමෙයි බේකින් සෝඩා. කාබනේට් කියන්නේ මේවට තමයි.
ඊට පස්සේ කොහොඹ තෙල් එහෙම නැත්නම් නීම් ඔයිල් වලින් තේ හැඳි එකකුයි සබන් දියර බිංදු 5ක් 6ක් වගේ ඕන වෙනවා. මෙතන මම බේකින් සෝඩා තේ හැඳි දෙකක් මැනලා අරන් තියෙන්නේ. බේකින් සෝඩා තේ හැඳි දෙක දාලා ඊට පස්සේ නීම් ඔයිල් වලින් තේ හැන්දක් දාලා සබන් වතුර බිංදු 5ක් 6ක් වගේ දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය හොඳින් දිය වෙනකන් කලවම් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය ස්ප්‍රේ බොටල් එකකට පුරව ගන්නකොට දෙකට එක අනුපාතයෙන් තනුක කරගෙන තමයි පුරව ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මිශ්‍රණයෙන් කොටසයි වතුර කොටසයි එන විදිහට. මේ ක්‍රමයක් 100%ක්ම ඕගනික් ක්‍රමයක්. ඒ වගේම දිලීර මර්ධනය කරගන්න පුළුවන් අති සාර්ථක ක්‍රමයක් තමයි මේ ක්‍රමය. තව අපිට මේ ක්‍රමයේ මගින් කොළ කොඩ වීම, පැලමැක්කාගේ හානිය, ඒ වගේම පත්‍ර කන දලඹුවන්, පණුවන් වගේ පලිබෝධකයන්ගේ හානි මර්ධනය කරගන්නත් ඉතා හොඳ ක්‍රමයක්. ඔයාලත් මම මේ කියලා දුන්න ක්‍රම 3 කරලා බලන්නකෝ සාර්ථකයිද කියලා. සාර්ථකයි නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ආයෙමත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. මම ගිහින් එන්නම්. සුබ දවසක්.